එකට දාගන්නවා. ඊට පස්සේ දාගන්නවා පාන් පිටි ටික දාගන්නවා. ඊට පස්සේ සීනි ටික බ්ලෙන්ඩ් කරලා හොඳට සීනි කැට නැති වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට ඕන වෙනවා පාන් පිටි ග්‍රෑම් 500ට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් දාලා ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි දෙකක් සුදු සීනි ග්‍රෑම් 500ක් විතර කහමද 8ක් වෙන් කරලා එක්ස්ට්‍රා ග්‍රෑම් 500ක් විතර සුදු මද 8ක් සහ වැනිලා. දැන් මම මේ කරන්නේ බේකින් ට්‍රේ ලෑස්ති කරගන්න එක. ඕගලන්ට පුළුවන් ඔයිල් පේපර්ස්, පාච්මන්ට් පේපර්ස් දාලා බටර් දාලා ට්‍රේ ලස්සන ලෑස්ති කරගන්න. දැන් මම විතර කහමදයි සුදු මදයි වෙන වෙනම වෙන් කරලා හොඳට බීට් කරගන්නවා. වතුර පොඩ්ඩක්වත් බීටර්ස් වල තියෙන්න බෑ. මොකද එහෙම වුණොත් කේක් එක අවුල් යනවා. දැන් මම වැනිලා තේ හැඳි දෙකක් අර බීට් කරපු විතර කහමද එකට දාගන්නවා. ඊට පස්සේ ඒක හොඳට බීට් කරනවා. ඊට පස්සේ අර පිටි එකයි බේකින් පවුඩර් එකයි හොඳට තුන් පාරක් හලා ගන්න. තුන් පාරක් මතක තියලා හරා ගන්න. ඉතින් අපි දැන් කේක් එක හදන්න පටන් ගමු. ඉතින් ඉස්සෙල්ලාම ඔයගලන් බටර් ටික දාගන්න. දාලා බටර් ටික හොඳට දිය වෙන්න බීට් කරගන්න. බීට් වුණාට පස්සේ බෝල් එක වටේ තියෙන ඒවත් මේ වගේ ඇරලා හොඳට ස්පැචුලා එකෙන් අරගන්න. ඊට පස්සේ සීන් ටික මේ වගේ අරගෙන පොඩ අර බීට් වෙච්ච බටර් එකට දාන්න. පොඩ දාන්න. පොඩ දදා හොඳට මේ මික්ස්චර් එක බීට් වෙන්න දෙන්න. ඊට පස්සේ මේ තමයි අර කලින් හදාගත්තු ට්‍රේ එක. දැන් අපි ඊට පස්සේ බිත්තර සුදු මැද ටික හොඳට කවලම් කරගෙන මේකට චුට්ට ඉස්සලා වගේ දාන්න තමයි තියෙන්නේ. දැන් බිත්තර සුදු මැද එකතු කරාට පස්සේ පාන් පිටි එකත් චුට්ට මික්ස්චර් එකට අපි එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන බීට් කරගන්න හොඳට. ඊට පස්සේ මේ වගේ අන්තිම චුට්ටත් එකතු කරලා ඉවර කරගන්නවා. ඊට පස්සේ අන්තිමට අපි කරන්නේ කේක් එක බීට් වෙනකන් පොඩ මේ වගේ කවලම් කර ෆ්‍රෙෂ් මිල්ක් දාන එක. ඊට පස්සේ අන්තිමට කේක් එක බීට් වෙන පස්සේ මේ වගේ ලස්සනට කහ පාටට තියෙන්න ඕනේ. ඊට පස්සේ කේක් මික්ස්චර් එක මේ වගේ බේකින් ට්‍රේ එකට ඔක්කොම හොඳට ස්පැචුලා එකකින් අරගෙන හොඳට ඔක්කොම දාගන්න ඉවන් වෙන විදියට. මික්ස්චර් එක බේකින් ට්‍රේ එකට දාගෙන ඉවරනායින් පස්සේ මේ වගේ තුන් පාරක් හොඳට ටැප් කරන්න ඕනේ එයා බබල්ස් කේක් එකෙන් අයින් වෙන්න. ඊට පස්සේ සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් වෙච්ච oven එකට කේක් එක දාලා විනාඩි 40ක් බේක් කරගන්න. ඊට පස්සේ මේ වගේ ටූත් පික් ස්ටික් එකක් ගහලා බලන්න කේක් එක හැදිලාද කියලා. හැදිලා නම් ටූත් පික් ස්ටික් එකේ කේක් ක්‍රම්ස් තියෙන්න බෑ. හැදිලා නැත්නම් කේක් ක්‍රම්ස්